The Assembly will hear an address by His Excellency Anura Kumara Dissanayake, Head of State and President of the Democratic Socialist Republic of Sri Lanka. I request protocol to escort His Excellency and invite him to address the Assembly. ගෞරවනීය ආරාධිතයනි, සම්භාවනීය නියෝජිතයනි, ලෝකේ ජාතීන් අතර සාධාරණ හා කල්පවතන සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේ උදාර අරමුණු පෙරදරි කරගෙන බිහි කළ මේ සුවිශේෂී සංවිධානයේ 80 වෙනි සැසිවාරයේ සභාපතිනියන් ලෙස තේරීපත් වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනී අතිගරු අන්නලේනා බෙවබර්ග් මැතිණියට මා උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයේම මවිතයට පත් කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරෝනී අතිගරු ෆෙලෝමාන් යෑන් හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වයේ වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. ஊழலுக்கு எதிரான போராட்டம் ஆபத்தானது என்றாலும் அதை எதிர்த்து போராடாமல் இருப்பது இன்னும் ஆபத்தானது என்று ஜனாதிபதி அனுருகுமார திசாநாயக்க தெரிவித்தார். ஊழலுக்கு எதிரான போராட்டம் உலகின் ஒவ்வொரு நாட்டின் கலாச்சாரத்தின் ஒரு பகுதியாக மாற வேண்டும் என்று அவர் சுட்டிக்காட்டினார். ஐக்கிய நாடுகள் சபையின் 80வது பொதுச்சபை அமர்வில் உரையாற்றிய போதே ஜனாதிபதி அனுருகுமார திசாநாயக்க இந்த கருத்தை வெளியிட்டார். ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි, මේ අසිරිමත් ග්‍රහලෝකයේ අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මද්ද්‍රව්‍ය හා ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මද්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මද්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. ගෝලීය මද්ද්‍රව්‍ය ගැටලුව ලෝක පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මද්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. போதைப் பொருள் மற்றும் அவற்றுடன் தொடர்புடைய ஒழுங்கமைக்கப்பட்ட குற்றக்குழுக்கள் இன்று உலகின் புதிய பிரச்சனையாக மாறிவிட்டதாக ஜனாதிபதி தெரிவித்தார். 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යන් දෙකක් එකිනෙකට යාබදු පැවතීම පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නක බවට පත් වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ තිබෙනවා. ஐக்கிய நாடுகள் சபையின் 80வது பொதுச்சபை அமர்வில் உரையாற்றிய ஜனாதிபதி அனுருகுமார திசாநாயக்க பாலஸ்தீனத்தை ஒரு சுதந்திர நாடாக அங்கீகரிப்பதாகவும் இஸ்ரேலுக்கும் பாலஸ்தீனிற்கும் இடையிலான மோதலை முடிவிற்கு கொண்டுவர அனைத்து ஆதரவையும் வழங்குவதாகவும் மேலும் கூறினார். සභාපතිතුමනි, සම්භාවනීය අමුත්තනි, අන්ධකාර වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්පල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල් කරණය සහ පිරිසුදු රටක් යන ප්‍රධාන අංශ ක්‍රියා අපේ අවධානය යොමු කර තිබෙනවා. Kita